ස්ක්වයර් රූල් එක තමයි අද කතා කරන්න යන්නේ ඉස්සෙල්ලා. ස්ක්වයර් රූල් එක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ෆෝන් කෙනෙක් ප්‍රොමෝට් කරද්දී අපි එයාව ප්‍රොමෝට් කරන්න පුළුවන්ද බැරිද කියන එක හොයාගන්න විදිහ තමයි ස්ක්වයර් රූල් එක කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි තනියම ෆෝන් කෙනෙක් ප්‍රොමෝට් කරනවා නම් එයාව කොහොමද ප්‍රොමෝට් කරන්න කියන එක අයිඩියා එකක් දැනගන්න තමයි ස්ක්වයර් රූල්. මොකද සාමාන්‍යයෙන් අපි එන් ගේම්ස් වලදී ටයිම් ප්‍රෙෂර් වෙන වෙලාව. ගොඩක් වෙලාවට අපි ටයිමින් මදි. එතකොට අපි අයිඩියාස් එක තමයි අපි එන් ගේම්ස් ප්ලේ කරන්න ඕනේ. මොකද ස්ක්වයර් රූල් එකෙන් මම පටන් ගන්නවා. ස්ක්වයර් රූල් එක කියලා කියන්නේ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ දෙයක්. මොකද ෆෝන් කෙනෙක්ව ප්‍රොමෝට් කරද්දී අපි එයාව ප්‍රොමෝට් කරන්න පුළුවන්ද බැරිද කියන එක හොයාගන්න. දැන් මෙතන ඉන්න ෆෝන් කෙනෙක්ගේ අපි ස්ක්වයර් රූල් එක කියන රූල් එකේදී මෙයාට අපිට ක්‍රම දෙකක් තියෙනවා මෙයාව අඳුරගන්න. ඒ කියන්නේ මෙයාව ප්‍රොමෝට් කරන්න පුළුවන්ද බැරිද කියන එක අඳුරගන්න. හරි? මේ විදිහට කොටු ගණන් කරලා අපිට මෙතන ස්ක්වයර් එකක් හදන්න පුළුවන්. දැන් මෙතන කොටු 1 2යි ඉන්න කොටුවත් එක 4ක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට ඒ කියන්නේ කින් ඉන්න පැත්ත තියෙන්නේ. කින්ගේ සයිඩ් එක පැත්තට වෙන්න, ඒ කියන්නේ ඔපෝනන්ට්ගේ කින්ගේ සයිඩ් එක පැත්තට වෙන්න අපිට කොටු ගණන් කරන්න පුළුවන් 4ක්. ඒ වගේම මෙන්න මේ විදිහට ඉස්සරහටත් ප්‍රොමෝට් කරන කොටු ඉඳන් අනිත් පැත්තට හදපුවම ස්ක්වයර් එකක් හැදුණා. මෙන්න මේ ස්ක්වයර් එකෙන් එළියේ ඉන්නවා නම්, ඒ කියන්නේ ඔපෝනන්ට්ගේ කින් එළියේ ඉන්නවා නම් මෙයාව ප්‍රොමෝට් කරගෙන යන්න පුළුවන්. හරි? ප්‍රොමෝට් කරලා යන්න පුළුවන් ස්ක්වයර් රූල් එකෙන් එළියේ ඉන්නවා. එතකොට මේ ස්ක්වයර් එකෙන් ඇතුලේ කින් එක හිටියොත් එහෙම මෙතන හිටියා කියනවා. මෙතන හිටියොත් එහෙම මෙයාට ප්‍රොමෝට් කරන්න වෙන්නේ නැහැ. තමයි බේසික්ම අපි ස්ක්වයර් රූල් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් දැන් අපි කොටු ගණන් කරන්න වෙනවනේ. දැන් අපිට එන් ගේම්ස් වලදී කොටු ගණන් කරගෙන ඉන්න වෙලාවක් නැහැ. රයිට්? එතකොට අපිට ඉස්සෙල්ලා මෙතන ෆෝන් ඉන්න කොටුවේ ඉඳන් අන්තිම රෑන්ක් එකට. ඒ කියන්නේ අපි ප්‍රොමෝට් කරන රෑන්ක් එක තියෙන්නේ. එතෙන් එනක අපි ඩයගනල් එකක් අඳින්න පුළුවන්. ෆෝන් ඉන්න තැන ඉඳන්. හරි? චිත්‍ර අඳින්න බෑ අපිට. බෝඩ් එකේ තුර අපිට මනසින් තමයි හදාගන්න වෙන්නේ. එහෙම බිෂොප් එක වගේ. ඒ කියන්නේ ඩයගනල් එක දිගේ ගිහිල්ලා අපිට මේ ස්කෝර් එක හදාගන්න පුළුවන්. හරි? නැත්නම් අපි කොටු ගණන් කර කර යන්න පුළුවන් ටයිම් එක තියෙනවා නම්. හැබැයි ටයිම් එක නැති වෙලාවල් තමයි අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ. එතකොට ඩයගනල් දිගේ කින් එක මැද ඇතුලේ නැත්තම් මෙයාව ප්‍රොමෝට් කරන්න පුළුවන්. හරි. දැන් මෙතන ෆෝන් එක පුෂ් කරොත් එහෙම බලන්න දැන් කින් එක දැන් මෙතන තියෙද්දි මේකේ නෙවෙයිනේ ඉන්නේ. මේ ස්ක්වයර් එක ඇතුලේ නෙවෙයි කින් ඉන්නේ. හරි? මෙතනදී ෆෝන් පුෂ් කරොත් එහෙම මොකද වෙන්නේ? කින් ආවට එයාව නවත්තන්න බෑ. කින් කින්. දැන් ගොයින් යන්න පුළුවන්. හරි? ඒතකොට ගේම් එක දිනු. හරි? මම මේකෙම black to move කරලා පෙන්නනවා. black to move තියෙන්නේ. දැන් මෙතන පොසිෂන් එක තියෙද්දි ඔපෝනන්ට් මේ ස්ක්වයර් එක ඇතුළට එන්න පුළුවන් නම් ස්ක්වයර් එක ඇතුළට එන්න පුළුවන් නම් එයාට මේ ෆෝන් එක නවත්තන්න පුළුවන්. රයිට්? කින් ඇවිල්ලා දැන් කින් බලන්න ස්ක්වයර් එක ඇතුළේ ඉන්නේ. හරි? දැන් මෙයාව කින්ගෙන් අල්ලන්න පුළුවන් මෙයාව. හරි? කින්ගෙන් අල්ලන්න පුළුවන් ප්‍රොමෝට් කරන එක. හරි? රයිට්. එතකොට බලන්න ෆෝන් පුෂ් කින් ෆෝන් පුෂ් කින් දැන් ගුයින් ගියම කපලා දාන්න පුළුවන්. රයිට්? ඔක තමයි අපි රූල් ඔෆ් ස්ක්වයර් කියලා කියන්නේ. අපි එතකොට එන් ගේම්ස් වලදී අපිට දැන් පෝන් එන් ගේම්ස්, රුක් එන් ගේම්ස්, බිෂොප් එන් ගේම්ස්, නයිට් එන් ගේම්ස් ඒ වගේ වලට යන්න කලින් ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තමයි මම මේ දේ අද උගන්වන්නේ. හරි? ඔපොසිෂන් එක, ක්‍රිටිකල් ස්ක්වයර්ස්, ට්‍රයැන්ගුලේෂන්, රූල් ඔෆ් ස්ක්වයර් එක පෝන් එන් ගේම්ස් වලට අයිති එකක්. හැබැයි ඒක මම ඉස්සෙල්ලාම කියලා දුන්නේ ඔයාලා ඕනම කෙනෙක් එක දැනගන්න ඕන එකක් හින්දා.